ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අලුත් YouTube නාලිකාවට මිස්ටර් පොලිටිකල් ඇල්ෆා. අද ඉඳලා ලොකු වෙනසක් එක්ක නාලිකාව ගමන් කරන්න හදන්නේ. ඔයාලා දන්නවා මීට කලින් මම වෙනම මතයක් දරපු කෙනෙක් මිස්ටර් පොලිටිකල් නේද? දැන් ඒ මතය වෙනස් කරලා හොඳට තීරණය කරලා ගත්ත මතයක් එක්ක දැන් ඉස්සරහට ගමන් කරන්න හදන්නේ. මොකද මම අවුරුදු 3ක් තිස්සේ කතා කරපු මතයක් තිබුණා. ඒ මතයෙන් මට ලැබුණ දෙයක්වත් නැහැ, මාව පිළිගත්ත තැනකුත් නැහැ, කිසි වැඩකුත් නැහැ නේද? මේ මිනිසුත් එක්ක යන ගමන මම නතර කරලා මම JVP එකට පොහොට්ටුවට විරුද්ධව නැගී සිටින්න YouTube නාලිකා දෙකක් පටන් ගන්නයි යන්නේ. අලුත් YouTube නාලිකා දෙකක් පටන් ගන්නවා. මොකද මම මේ පොලිටිකල් ගැන හොයාගෙන හදාරගෙන මේ හොයාගෙන කඩාගෙන යටට යනකොට මම දැනගත්ත දෙයක්, තේරුම් ගත්ත දෙයක්, පොලිටිකල් වලින් මොන හරි දෙයක් ඉල්ලන්න ඕනේ. දෙන්නේ නැත්නම් ඒක බලෙන් ගන්න ඕනේ. ඔයාලා දන්නවා දේශපාලනය කියන්නේ එහෙමයි නේද? නායකයෝ බිහි වෙන්නේ එහෙමයි. 2015 ගත්තත් රනිල් ඉල්ලුවා දුන්නේ නැහැ, මෛත්‍රීපාලව ධම්මලා ගත්තා. 2019 ඔයගොල්ලෝ දන්නවා රට එකපාරට නේද පිපිරීම වගේක් ඇති වෙලා කෙලින්ම ගෝඨාභය ගන්නවා. 2024 ඔයගොල්ලෝ දන්නවා නේද අනුර ගන්නවා, මිනිස්සු මරලා කොටලා ගෙවල් ගිනි තියලා රමේව කරලා ගන්නවා. ඒ වගේ තමයි නේද බලෙන් හරි ගන්න ඕනේ. ඉල්ලුවා දුන්නේ නැහැ, බලෙන් හරි දැන් ගන්නවා මේ පාර. මම මීට කලිනුත් පොහොට්ටුවට විරුද්ධව මාස දෙකක් විතර වැඩ කරා. ඒ එදා ගත්තේ ෂණික කේන්තියක්. එදත් මට අසාධාරණකම් වෙන හින්දා මං ගැන හොයලා බලන්න නැති හින්දා නේද? එදා ගත්ත තීරණය. එදා මම තනියෙන් ගත්තේ. හැබැයි මේ පාර මම ගත්තේ තනියෙන් නෙමෙයි, මගේ පිටිපස්සෙන් ඉන්නවා තවත් කෙනෙක් කතා කරන්න පුළුවන් ඕනම අවස්ථාවක, මට ඕනම වෙලාවක දැන් කතා කරන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඕනම ගේමකට ඉන්නවා ඉතින්. හැබැයි දේශපාලනේ දැනගන්න වෙන්නේ නැහැ ඒක කවදාවත් ඕගලන්ට කවුද මේ පිටිපස්සෙන් ඉන්නේ කියලා. හරිද? මොකද මට මේක ඇත්තටම තිත් වෙලා තිබුණේ. මම බල හිටියේ මාව කාටද ඕනේ කියලා. ඉතින් මාව ඕන කෙනෙක්ට නේද මම කතා කරනවා මිසක් මාව ඕනේ නැති තැනක මම නිකන් ඉඳලා රිපෝට් කාගෙන නේ නොහොන්ඩි වෙලා චාටර් වෙලා එහෙම ඉන්න අවස්ථාවක් නැති හින්දා තමයි මම මේ තීරණය අරගත්තේ. ඔයගලන්ට අදින් පස්සේ JVP එකට විරුද්ධයි නම් පොහොට්ටුවට විරුද්ධයි නම් මේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ, bell icon click කරගන්න ඕනේ. Mr. Political ගේ හැම channel එකක්ම මින් ඉදිරියට පොහොට්ටුවට සහ JVP එකට විරුද්ධව තමයි වැඩසටහන් කරන්නේ. මේක හොඳට හිතලා බලලා ගත්ත තීරණයක්. හරි? අනිවාර්යයෙන්ම. නැත්තම් මේක ගේමක් ගහන්න බෑ. අනිවාර්යෙන් ගහන්න බෑ. මොකද උන්ගේ සැලකිල්ල මට හොඳට තේරුණා. කාලම කන්නි જાතියක් තමයි පොහොට්ටුවේ ඉන්න මිනිස්සුවා. ඊයා වැඩකටම නැති උන් ඉන්නේ. උන්ගා වැඩ කරන්නේ කිසිම වැඩකට නැහැ. ඒ නිසා තේරුම් ගන්න තමයි මම මේ අද වැඩසටහන කරන්නේ. අද මේක පටන් ගන්නෙ හිමින්. මට ඉක්මනින් යන්න ඕනේ නැහැ උඩට. මොකද දැන් මට ඉන්නවා කෙනෙක්. මොකද මට දැන් හදිසියක් නැහැ මේක මේ දඩ බඩ ගාලා මේක මේ ගේම් එකක් ගහලා උඩට channel එක දාගන්න. ගමන ටිකක් අමාරුයි. හරි? මේ පාර ගන්න තීරණ ගොඩක් අමාරුයි. ගමන යන්න වෙන්නේ හිමින්. අපි හිමින් ලස්සනට යමු. ඔයගලන්ට පුළුවන් channel එක subscribe කරන්න Mr. Political Alpha YouTube නාලිකාව. ඒ වගේම තවත් අලුත් YouTube නාලිකාවක් පටන් ගන්නවා Mr. Political Reset. ඒ තමයි හැමදේම අලුත් කරලා නේද ආයිත් වෙනසක් එක්ක channel එක ගමන් කරනවා. ඒ channel එක ඔයගලන්ට මෙතන පේනවා. subscribe කරන්න ඔය channel දෙකම අනිවාර්යයෙන්ම. ගේමක් ගහමු. අපි ඉස්සරහට යමු. අපි හැමදේම දැනගමු. මම ඔයගලන්ට හැමදේම කියලා දුන්නා. JVP එකේ කරන හැම වැඩක් ගැන මම ඔයගලන්ට තේරුම් කරලා දුන්නා මේ මිනිස්සු මොන වගේද කියලා. දැන් ඔයගලන්ට පොහොට්ටුවේ ඉන්නේ උන් ගැන කියලා දෙනවා ලස්සනට. මොන වගේ චරිතද මොන විදියද කියලා. හැබැයි මේක මතක තියාගන්න, හැමෝම දැනගන්න මට දැම්ම මැරෙන්න උවමනාවක් නැහැ හොදේ. මට ගොඩ දෙනෙක් කතා කරා. ඊයේ දවසේ මම කතා කරා අර මගේ පිටිපස්සෙන් ඉන්නවා කිව්ව කෙනාට මගේ නාලිකා ඔක්කොම ටික දැන් නේද රීච් එක අඩු වෙගෙන යනවා. මොකද පොහොට්ටුවෙන් රිපෝට් වදිනවා කියලා. ඊයේ දවසෙත් මගේ වීඩියෝ එකකට රිපෝට් එකක් ඇදුනා. මම දන්නවා අනිවාර්යයෙන්ම ඕක පොහොට්ටුවෙන් කරේ කියලා. ඉතින් මේක කරන්න බෑ. බලන්නේ වීඩියෝස් බල්ක් එකක් විදියට. මම මේක දන්නවනේ. උන්ගේ ගෲප් වගේක් තියෙනවා. ඒ ගෲප් වලට ලින්ක් දානවා. එහෙම දාලා ඊට පස්සේ තමයි ඕක බලන්නේ. එක පාට පොහොට්ටුවට විරුද්ධ වුණා විතරයි නේද? කතා කරන එක නැවතුවා විතරයි. උන් මොකද කරන්නේ? ඒ විදියටම රිපෝට් ගහනවා ගෲප් වලට ලින්ක් ටික දාලා. ඉතින් මම ඒක දන්න නිසා තමයි මේක වෙනම නාලිකා දෙකක් පටන් අරගෙන දැන් ගමන අරබන්න සූදානම් වුණේ. එහෙනම් අද ඉඳලා බලන්න පුළුවන් මිස්ටර් පොලිටිකල් ගේ නේද? සැබෑ මිනුම හොයාගන්න. ඒ දවස්වල මම පොහොට්ටුවෙන් කතා කරන්නේ මම දැනන් හිටියේ නෑනේ මචං. මම තනියම නිකන් ඔය වැඩසටහන් කරේ මචං. එදා නේද? උන් ඔහේ පටන් අරගෙන තිබ්බ සමහර YouTube නාලිකා තිබුණා. කවුරුත් කතා කරන්නේ නෑ. මම පටන් අරන් කෑ ගහලා නේද? මිනිසුන් උද්‍යෝගිමත් කරගෙන නේද? ඒ මගේ ආපු බලපෑමෙන් උන්ගේ YouTube නාලිකාවලත් views වැඩි වෙලා මේ මිනිස්සු ඒ තැන් වලට ගිහිල්ලා රැඳුණා. උන් හිතුවා උන් පටන් ගත්ත හින්දා තමයි මේ හැමදේම කියලා. ඔයාලන්ට බලන්න පුළුවන් උන්ගේ නාලිකාවලට ගියාම පොහොට්ටුවේ නාලිකාවලට ඔය ලොකුයි කියන ලංකාවේ ජනප්‍රියම චරිත කරන channel වලට ගිහිල්ලා බැලුවාම views යන්නේ 15000 20000යි නේ. මගේ channel වල report වදින්න කලින් නලින්ද report ගහන්න කලින් 30 40000 50000ට ලක්ෂයටත් ගිහිල්ලා තියෙනවා මගේ videos නේ. ඉතින් එහෙම ගිහිල්ලා මම කවුද එතකොට? වැඩක් තියෙනවා මම චරිතයක් නෑ, මම නිකන් වැඩසටහන් කරන්න ගත්තේ. ඉතින් එහෙම මිනිස්සු සෙට් වුණා මාත් එක්ක. හැබැයි ඒක උන්ට වැදගත් උන්නේ නෑ. උන් කවදාකවත් කතා කරලවත් නැහැ.
ඔන්න මාව ඕන තැනකට කතා කරලා තිනවා. මම හැබැයි යන්නේ නැහැ දැම්ම මොකද එහෙම වුණොත් ඒක අවුල්. අපි subscribe 20 30000 40000 විතර යනකම් ගේමක් ගහලා බලමු අනාගතේ මොකද වෙන්නේ කියලා. එහෙනම් දැනට පටන් ගමුද? මොකද එයාමයි කිව්වේ මේක එළියට දාන්න එපා. මේක දේශපාලන කතාවක්. මේක දේශපාලනයත් එක්ක යන නිසා පුතා මේව එළියට දාලා මේව මුකුත් කරන්න එපා. මේක අපි දෙන්නගේ සහ මේ අනිත් කෙනා එකතු කරලා දුන්න කෙනාගේ කතාවක් විදියට මේක අරගෙන යන්න. එහෙනම් ඒ විදියට ගමන යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් එකතු වෙන්න. Mr. Political Alpha, Mr. Political Reset, Mr. Political, Mr. Political Bang, Mr. Political School, Mr. Political Time මේ නාලිකා හයත් එක්ක ලෑස්තිද එහෙනම් ගමන යන්න. මම ඔයාලට පළවෙනි වීඩියෝ එක ගෙනාවා අද දවසේ. හරිද? පළවෙනි වීඩියෝ එක බලන්නත් ඕනේ. මේ වීඩියෝ එකේ UMP එකේ හිටිය කෙනෙක් තමයි සර්වජන බලයට ගිහිලා තියෙන්නේ. හැබැයි මම සර්වජන බලයේ ගැන කතා කරන ඕගොල්ලොත් එක්ක හැමෝමත් එක්ක කතා කරන්නේ නැහැ. මොකද අලුත් පක්ෂ අලුත් කණ්ඩායම් අනිවාර්යයෙන්ම මට කතා කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ වීඩියෝස් අප්ලෝඩ් කරගන්න මගේ නාලිකාවේ මේ පැත්තේ මම විස්තර දාලා තියෙනවා. WhatsApp කරන්න පුළුවන්. හැබැයි සර්වජන බලයේ මේ වීඩියෝ එක මම ඕගොල්ලන්ට දෙනවා. මොකද මූ මහ මෝඩ වැඩක් කරලා තියෙන්නේ. ඔහොට්ටුව JVP මාලිමා කියන මේ පක්ෂ තුනට විරුද්ධව අනිත් පක්ෂ හැමෝම වෙනුවෙන් මම පෙනී හිටිනවා. හරිද? හැබැයි මෙතනදී මට කියන්න තියෙනවා මේ ගත්ත තීරණය. මේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා කෙනෙක් ඇවිල්ලා තියෙනවා සර්වජන බලයට. ඔයගලන්ට බලන්න පුළුවන් මම දෙන්න වීඩියෝ එක මහා මෝඩ තීරණයක් කරන් තියෙන්නේ. මම ඒක කියන්නම්. මොකද මේ සර්වජන බලයේ නායකයෙක් පේන්න නැහැ. දිලිත් ජයවීර මහත්තයා ඇරෙන්න නායකයෙක් පේන්න නැහැ. දිලිත් ජයවීරට දැන්ටම අවුරුදු 60ක් විතර වෙනවා. 2029 කොහෙත්ම බලයක් දිලිත් ජයවීරට හම්බ වෙන්නේ නැහැ. මොකද ආයේ මිනිස්සු කවුරුත් අලුත් පක්ෂයකට ඡන්දෙ දෙන්නේ නැහැ. ඉතින් 2034 වෙනකොට මම හිතලා 2029 ගොඩක් දුරට සජිත් ගනි එහෙම නැත්නම් රනිල් යන ගමනේ සජිත් අනිවාර්යයෙන්ම මම හිතන ගේමක් ගහයි. ඒතර 2034 නාමල් රාජපක්ෂ අරගත්තත් මම හිතන්නේ සර්වජන බලයට ගේමක් ගහන්න පුළුවන් කියලා. දිලිත් ජයවීර මහත්තයා හොඳයි. එයාගේ වයස තව ගොඩක් අඩුවෙන් තිබ්බනම්. එයා 45ක 50ක වගේ වයසක හිටියා නම් එයාට 2029 බැරුණත් 2034 බැරුණත් 2038 39 වගේ වෙනකොට එයාට chance එකක් ගන්න පුළුවන්. හැබැයි යාර 2038 39 වෙනකොට යාගේ කාලය ඉවරයි. වයසයි. ඉතින් ඒකත් එක්ක ඒ පක්ෂයේ බහිනව මිසක් උඩට යන්න කාලයක් නැහැ. ඉතින් බොරු මෝඩ තීරණයක් අරගත්ත මේ මිනිසයා කරන්න දෙයක් නැහැ. නේද? අපි මේ මිනිසයාගේ මේ කතාව අහලෙමු. අද දවසේ මගේ ජීවිතේ විශාල එහෙම නැත්නම් ප්‍රබල තීරණයක් ගන්න දවසක්. දේශපාලන තීන්දුවක් කියලා කියන්නේ ලේසි පාසු තීන්දුවක් නෙවෙයි. හැබැයි ඒ තීන්දුව ගන්නකොට මම මාස ගාණක් හිතුවා. කාලයක් හිතුවා. මම සාමාන්‍යයෙන් හිතන්නේ බලන්නේ නැතුව කිසිම තීන්දුවක් ගන්නෙ නැහැ. ඒ තීන්දුව ගන්න කලින් මම ගොඩක් දේවල් ඇනලයිස් කරා. හොයලා බැලුවා. ඒ වගේම මගේ අනාගතය කරකින්නේ කොහෙටද කියලා මම හිතුවා. ඒ හිතලා තමයි මම මේ තීරණය ගත්තේ. ඒ නිසා මම අද දවසේ මුලින්ම කියන්න ඕනි ඇයි මම මේ තීරණය ගත්තේ. ඒ කියන්නේ අයින් වෙන තීරණය නෙවෙයි සර්වජනයත් එක්ක එකතු වෙන සර්වජන බලයත් එක්ක එකතු වෙන තීන්දුව මම ගත්තේ ඇයි කියලා මම මුලින්ම කියන්න ඕනි. අංක එක තමයි රටක් තීරණය වෙන්නේ නායකයාගේ තීරණ මත. නායකයෙක් කියලා කියන්නේ අතිදක්ෂ නායකයෙක් කියලා කියන්නේ තීරණ ගන්න පුළුවන් කෙනෙක්. ඒතර ඒ ගන්න තීරණ පළවෙනි එක තීරණේ නිවැරදි වෙන්න ඕනේ. වැරදි තීරණ ගත්තොත් නායකයෙකුට එතනින් එහාට ගමනක් නැහැ. ඒ වගේම මේ ගන්න තීරණ නිසි වෙලාවට ගන්න ඕනේ. ඒතකොට නිසි වෙලාවට තීරණ ගන්න හරි තීරණ ගන්න නායකයෙක් ඉන්නවා නම් අන්න එතන තමයි අපේ අනාගතය හදා ගන්න පුළුවන් වගේම රටේ අනාගතය හදා ගන්න පුළුවන් තැන. මම කොහොමද මේ නිවැරදි තීරණ ගන්න නායකයව තීරණය කළේ? ව්‍යාපාරයක් කරන කෙනෙක්, ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නිවැරදි තීරණ ගන්න කෙනෙක්. බිස්නස් සහ ඔන්ටර්ප්‍රනර්ෂිප් ව්‍යවසායකත්වය අතර වෙනසක් තියෙනවා. මම ව්‍යාපාර උපදේශකවරයෙක්. ඉතින් මට කෙලින්ම කියන්න පුළුවන් බිස්නස්මන් කෙනෙක් එහෙම නැත්නම් බිස්නස් එකක් කරනවා කියලා කියන්නේ පවතින ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ. හැබැයි ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අභියෝග බාර ගනිමින් නව දේවල් ඉදිරිපත් කරමින් අලුත් දේවල් try කරමින් ඉස්සරහට යන කෙනෙක්. එතකොට අද දවසේ මම මුලින්ම මෙතෙන්ට එන්න හේතුව දිලිත් ජයවීර අපේ නායකතුමන් සර්වජන බලයේ නායකතුමන් ව්‍යවසායකයෙක්. එතුමා හැම වෙලාවෙම අලුත් දේවල් try කරනවා. එතුමා හැම වෙලාවෙම අභියෝග බාර ගන්නවා. අන්නේ අලුත් දේවල් උත්සාහ කරමින් අභියෝග බාර ගනිමින් ඉස්සරහට යනකොට එතුමාගේ ව්‍යාපාර සාර්ථක වෙලා තියෙනවා නැත්නම් කවදාකවත් එතුමාට මෙතන ඉන්න බැරි වෙනවා. ඉතින් එතකොට තමන්ගේ ව්‍යාපාරයක් සාර්ථක කරගනිමින් රටට දලදේශීය නිෂ්පාදිතය වැඩි කරන්න උදව් කරමින් යන දිලිත් ජයවීර වගේ නායකතුමෙක් එක්ක සර්වජන බලයත් එක්ක එකතු වෙන්න මට දෙපාරක් හිතන්න උනේ නැහැ. ඉතින් පළවෙනිම හේතුව තමයි මේ තීරණ ගැනීමේ හැකියාව. ඒ කියන්නේ එතුමා මේ රටේ අනාගතයේ නායකත්වයේ දරන්න සුදුසු තීරණ ගත හැකි නායකයෙක් කියන එක මට පළවෙනියටම අවබෝධ වුණා. දෙවෙනි කාරණේ තමයි අපි මොනවා හරි අනාගතයක් දකිනකොට ගහක් හදනකම් බලන් ඉන්නවා නම් අපිට බීජ වපුරන බව පේන්න ඕනේ. බීජ වපුරන්නේ නැතුව ගහක් හැදෙයි කියලා බලන් හිටියොත් අපිට කවදාකවත් ඒ ගහ දකින්න හම්බ වෙන්නේ නැහැ. මම හොයලා බැලුවා සර්වජන බලය මෙන්න මේ බීජ වපුරනවාද කියලා. හැම තැනම මේ බීජ වපුරන හැටි මම දැක්කා. ඒ බීජ දලුලන හැටි දැක්කා. මේ අද ඔබ ඔතන ඉස්සරහා ඉඳගෙන ඉන්නේ මේ වපුරන බීජ. මේ ඉන්නේ හැදෙන පැල. එතකොට මේවා මහා වෘක්ෂ බවට පත් වෙනවා කියලා මට තේරුණා. ඒ නිසා තමයි මම බය නැතුව තීරණයක් ගත්තේ. මගේ දේශපාලන අනාගතය සර්වජන බලයත් එක්ක නායක දිලිත් ජයවීර මැතිතුමත් එක්ක ඉස්සරහට යනවා කියන කාරණය. බීජ වැපරුවත් මහා වෘක්ෂ වුණත් ඔතන කණ්ඩායමේ දිලිත් ජයවීර විතරයි නායකයෙක්ගේ පෙනුම සහ සුදුසුකම් තියෙන්නේ. අනිත් කිසිම කෙනෙක්ට රටක් බාර දෙන්න තරම් කිසිම මිනිස්සෙට හැංගීමක් මුකුත් නැහැ. දිලිත් ජයවීර මහත්තයාගේ වයස දැන් අවුරුදු 60ක් විතර වෙනවා මම හිතන්නේ. ඉතින් යාගේ කාලෙත් එක්ක යාගේ වයසත් එක්ක යාට කවදාකවත් 2029 ගන්න බෑ. 2034 කොහෙත්ම ගන්න බෑ. ඒකත් එක්ක යාට කවදාකවත් ඒගොල්ලන් පක්ෂෙට උඩට යන්න බෑ. ඉතින් මෙයා ගත්ත මේ තීරණේ මහා මෝඩ අදහසක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒකත් එක්ක අද වැඩසටහන අවසන් කරනවා පළවෙනි දවසේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න Mr. Political Alpha හැමදේම කියලා දෙන ඔයගලන්ට. හරි? වයස පොඩි වගේ පේනවා ඇති. හැබැයි හැම දෙයක්ම දන්නවා හැම දෙයක්ම කරන්නේ කොහොමද මොනවාද වෙන්නේ කියලා රටේ ලෝකේ දේවල්
හොඳට තේරුම් අරන් ඔයාලට කියලා දෙනවා. වැරදි ඇති සමා වෙන්න ඒකට. අද දවසේ නම් වැඩසටහන අවසන් කරනවා. අපි හෙට ඉඳලා සාමාන්‍ය පරිදි හමු වෙමු.